කිචන් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු කරවිල කරි එකක් හදාගන්න කොහොමද කියලා. පොඩියට කපාගත්ත කරවිල වලට ලුණු කැටි ටිකකුයි පොල් වතුර ටිකකුයි එකතු කරලා මේක බාගෙට තඹ ගන්න ඕනේ. බාගෙට තඹගත්ත කරවිල කැලි ටික වෙනමම භාජනයකට දාගන්න. ඊට පස්සේ ඔයාලා ඇතිලියක් ලිපේ තියලා ඒකට පොල් තෙල් චුට්ටක් දාලා පොල් තෙල් හොඳට රත් වුණාට පස්සේ ඒකට අබෑට ටිකක් දාගන්න ඕනේ. අබෑට ටික හොඳට පුපුර ගත්තට පස්සේ සුදු ලුණු කුරුඳු පොතු උළුහාල් රම්පේ කරපිංචා දාලා මේක සාමාන්‍ය ප්‍රමාණයට බෙදගන්න. ඊට පස්සේ ඉරලා මේකට කහ කුඩු 3-5 කුඩු මිරිස් කුඩු දාගන්න ඕනේ. මම නම් දාගත්තේ මිරිස් කුඩු විතරයි. මොකද මේවා ගෙදර කොටන මිරිස් කුඩු නිසා 3-5 කුඩු මිරිස් කුඩු ඔක්කොම එකට මිශ්‍ර වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඉරලා මේකට තක්කාලි අමු මිරිස් දාලා හොඳට කලවම් කරගන්න. ඕගොල්ලන්ට තක්කාලි නැත්තම් ගොරකා සියඹලා වගේ දේවලුත් ගන්න පුළුවන්. තක්කාලි දාපුවාම රසයි. ඊට පස්සේ ඉරලා කරවිල කෑලි ටික දාගෙන හොඳට කලවම් කරගන්න. හොඳට කලවම් කරගත්ත මේ කරවිල කෑලි ටිකට පොල් කිරි එකතු කරගන්න ඕනේ. මම නම් පොල් ගෙඩියේ වතුරෙන්මයි පොල් කිරිත් මිරික ගත්තේ. ඕගොල්ලොත් එහෙම කරන්න. ගොඩ ගින්දර දාන්න එපා. සාමාන්‍ය ගින්දරේ තමයි මේක හදාගන්න ඕනේ. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ලුණු චුට්ටක් දාගන්න. අවසානයේ සීනි චුට්ටක් දාගන්න. සාමාන්‍ය ප්‍රමාණයට මේක හිඳුනට පස්සේ ඔයාලට රස බලන්න පුළුවන්. ගොඩාක් හිඳව ගන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයට හිඳව ගන්න ඕනේ.